මේ ඇඹිලිපිටිය චන්ද්‍රිකාවේ මේ ස්පිල් එක ඉවරයි. මේ ඉන්නේ මේ පොඩි මාළු ඉන්නෝ. මාළුනේ මේ මාළු ඉන්න ස්පිල් එක ඉවරයි. මේ ඉතින් චන්ද්‍රිකාවේ ස්පිල් එකේ ඉන්නේ. අර තියෙන අර හැමෝම ස්පී ෂූට් එක දාන ගහ තියෙන්නේ පේන්නේ නැහැ. මේ ඉතින් ස්පිල් එකේ බැම්ම තියෙන්නේ මේ චන්ද්‍රිකාවේ ස්පිල් එකේ. ඉතින් මේ දිගට ස්පිල් එකේ බැම්ම මේ ඔයාලට පේරෙයි. මේ තමයි ස්පිල් කරන වතුර. මේ පැත්තේ ඉන්නේ මේ මාළු ඉන්නේ. මාළු ඉන්න ලොකු මාළුත් ඉන්න මේ ගහගෙන ආපු මාළු ඉන්න ගොඩක් හොදේ. පුදුමේ මාළු ඉන්න මේ ස්පිල් එක අර තියෙන මේ ස්පිල් කරලා ඉවරයි. ආපු අය දන්නවා ඉතින් මේ දැන් මේ ස්පිල් එක ඉවරයි. වතුර මේ මාළු ඉන්න පොඩි මාළු ඉන්න මේ අන්න මේ කිලෝ ගණන් වල මාළු වුණා. පෞගිරි අන්න මේ ලොකු එකක් ඉන්නේ. අන්න කණේක ලොකු මාළුවෙක් ඉන්නවා. එයාගේ මේවා මේ ඇවිල්ලා පොඩි මාළු මෙහෙම නෙමෙයි කිලෝ 8-10 මාළුත් ඉන්දියා මේකේ. මේ වතුරට ස්පිල් එකට ගහගෙන ආපු මාළු ඉන්දියා. ටෝච් එක ගෙනාවේ ඈ බාට්ටේ නෙමෙයි. මේ මගේ යාළුවා අල්ලලා තියෙන මේ ටෝච් එක නෙමෙයි මේ අර අතන ඉන්න ලොකු එකක් කොනේ. මෙන්න මේ උගම් ෂේප් එකේ ගන්න ඉතින් අදම ගන්න පුළුවන්. මොකද ලුලෙද්ද මේ තව එකක් ඉන්නේ. ඔක අරන් අරු ගන්න ඔක ගන්න කොටයි අසලේ දුම විතරයි හොඳේ. දුම විතරයි කෝ අවිනේ යන්න බෑ එතනින් ඔය ගලනේ අත දාලා ගන්න ටික ගල අනේ ගියොත් ඉවරයි හොඳේ. ගියා මේකනේ කියන්නේ මෙහෙට ආව ඉතින් මේ චූටි කනේ මේ ඉන්නේ අතන අයිවරේ චූටි පැටව මොකද මේ කොල්ලි පැටව මේ පැටව කියන්නේ ඉතින් මං අල්ලපු මේ මුන්දේ නරයන්කෝ අපි හදන්න. ඉතින් හදන්න ඉතින් කෝ මට මේ හදන්න ඕනේ. හදන්න ඉතින් මොකක්ද අර මොකද මේ මුංකද උත්තේ වගේ තමයි කොල්ලේ නෙවෙයි ඕකනේ. හරි පන්නනේ බං ඉරෝ රහන්නේ මේ කොල්ලේ දෙන අලයන්ද මුන්දින්න ගත්තා ඉන්නේ. ගන්න ඊසි මේ මොකද වතුර එක දායන්කෝ ගන්න බෑ පව්. එයි පව් උන් දාමු මොකෙද ඔතනින් අල්ලලා වැවට දාමුවා. වැවට දාමු ඔතනින් දු මැරෙනවනේ බං. වැවට දාමු අනේ වැවට දාමු. හරි කොහොමද ඔන්න ස්පිල් එකේ මේ කණ්ඩිය ඔන්න වැව දවඩ එන්ද අර මේ හරින්න මේ බඩුනේ දහංගු ඉතින් ඔන්නේ ඕක පවුනේ බං අහිංසක සත. අන්න මේ ඔක්කොම අල්ලලා දාමු දෙන්න අන්න බඩු යනවා. මුන් ගියොත් නේ බං මෙතන මේ ජීවත් වෙන්නේ කට්ටිය දන්නවද මේ බඩු ඉන්නවා කි අල්ලමු අල්ලමු මේ කොට මෙහෙනකො මේ මෙන්න කොට අල්ලගන්න මේ කොට අල්ලගන්නකො මුලින්ම මල්ලි අපි අල්ලලා දාමුකෝ මේ ඒ කවුද මොකද જાතිය අන්තිම ගෙලේ මොකද ඒ જાතිය හොද්දට මරු බඩුව හොද්දට නෙමෙයි බං ජීවත් වෙන්න දාපන් මුන් ඉඳලා තමයි මෙතන මේ මාළු ජනගහණය වැඩි වෙන්නේ තේරෙනවද. මොකද ඒ જાතිය මොකද දණ්ඩද නෙමෙයි හොඳ වැඩකාරයෙක් තමයි. කවුද එහෙම අපි මෙහෙම තියමුකෝ. මොකද්ද අන්න ගියාර මේ මෙන්න කරලා ගන්න ගම මේක අල්ලගෙන ඕක ගලවන්න එපා නෑ මේක අල්ලගන්න
මේ ලොකු මාළු ටික අල්ල දාපන් බම් මේ. යා. මොකද දන්නවද? ඔයා එන්න ඕනි ඉතින්. මං එනවා. යා. මං අල්ලලා දාන්න මාළු ටික. ඈ? මං අල්ලන්න ඔයාම එන්න මාත් එක්ක සහයට. සහයට කියන අනිවාර්යෙන් සහයට එනවා. ඒ දන්නවද? දැන් මේ ගල්නේ තියෙන්නේ. මේ හරි ඉන්න හොඳ මාළු ටික. මොකද දන්නවද? මුන් ඉන්දියොත් තමයි යෝයි මේ මාළු ටිකක් ජීවත් වෙන්නේ නේද? දැන් මේක හොඳ ලොකු මාළු ටික. බලමු. අනිවාර්යෙන්. අරවි. නෑනි. නෑ ඉන්නවා. ඉන්නේ එබෙනම. අස්සේ එබෙනව ගල් අස්සේ. අපි මේ මුන් ඔක්කොම අල්ලලා මේ වැවටම දාමු අපෝද? හොඳේ? ලොකු මාළු දෙක අල්ලලා වැවට දාමු. යා. ඔහොම මේ යන්න බෑ. නෑ නිකන් යන් ඔහොම. යනකොට අහු වෙනවා මාළු. මොකද දන්නේ මේක මචං පුණ්‍ය කර්මයක්. හරි? මුන් ජීවත් වුණොත් තමයි මචං මේකේ මේ මාළු ඕ. යම් මයි මාළු අල්ලනවා. පොඩ්ඩක් ඉන්න මේ අපි මේ මාළු ටික අල්ලලා වැවට දාන ගමන් ඉන්නේ. මාළු වෙනෝ. මෙතන අඩෝ මේ පැටවු ඉන්න පට්ට යන්න ඕනේ. මේ මූ ඔක්කොම මරනවා මචං තව ටික දවසකින් මේ. මේ මූ මරනවානේ බං මේ වතුර හිඳිච්ච ගමන්. අපරාධනේ. දන්නවද? මේ අහනකො මේ පැටව ඔක්කොම මරනවානේ බං පවුනේ. මේ දැන් වෙලාව මේ ඇවිල්ලා රෑ 11:36යි. හොඳේ. අපි මේ මාළු අල්ලන්න මේ කන්නමක්වත් මේ මාළු මේ ව්‍යංජන හදන කතාව ගමන නෙමෙයි මේක මේ අපි ආවේ මේ මෙතන මේ ස්පීල් එක ඉවරුණා ඊට පස්සේ මේ මාළු ඔක්කොම පට්ට මාළු තෝගයක් මෙතනින් එළියට ඇවිල්ලා ඉන්නවා ස්පීල් එකේ හින්දා මේ අපි ආයේ මෙතන ඉන්න ලොකු මාළු ටිකක් අල්ලලා ආයේ වැවට දාන්න. මොකද දන්නවද? මේ හින්දා මේ පට්ට මාළු ටිකක් මේ මාර මාළු ටිකක් ඉන්නේ මේකේ මේ එක જાති ඉන්නවා බට්ටෝ ඒ කියන්නේ කොරලි කුදෙන જાති ඉන්නවා මේ හඳයෝද කියුන් හඳයෝද මොකුද මන් දන්නේ මාළු જાතිය. මේ ලොකු මාළුවෙක් ඉන්නවා මල්ලේ මේ වරේ ලොකු මාළුවෙක් ඉන්නවා මේ මූ ගියා බම් මෙන්න දැස්සට මෙතන ලොකු මාළුවෙක් ඉන්නවා අල්ල වැවට දාමු. මේ හඳයෝනේ මුකුද වන්ද මන්නම් දන්නේ හඳයෝද බං හඳයෝනේ ගඳයෝ. මේ මූ මුකුද බං මේ චූටි උන් ඉන්නේ ඉස්සුද චූඩිය. මුකුද වන්ද මේ ලොකු මාළුවෙක් ඉන්නේ මේ ලොකු එකේ කවුරු වැවට දාමු මේ කුමාර දැන් 11:30ට හරිස වෙනවා. මල උත්. ඇහෙනවා. කෑ ගන්න බෑ. ලයිව් කරගෙන. මේ චන්දිකා වැව මේ ඉස්මත් කියන්නේ ඉස්මත්. අයියෝ මාළු නෙයිල අnder හෙල්මට් උත්තටලා කොල්ලෝ අසරණලා ඉන්නේ. අපි ඉතින් මේ පවුකා බයික් එකෙන් ආවේ මොකද දන්නවද මේ ඇවිල්ලා ගොඩක් කට්ටිය ඇවිල්ලා මාළු ටික අල්ලලා මෙතන බිස්නස් එකක් කරනවා. විකුණනවා මේක කරන අපිට ඕනේ මේ මාළු වල විකුණන කරන්නේ අපි කරන්නේ මේ ලොකු මාළු ටික අල්ලලා ඉවරලා මේ වැවට දානවා. අපේ ටාගට් එක ඒකයි. මොකද මේ මුං ගියොත් දැන් මේ සෑහෙන උගලට පේනදී මේ ගල් පරි මං ගිහිල්ලා පෙන්නන්න ටිකක් කියන්නේ මේ ගල් පරි මේ ආස්සේ මාළු පැටව් සෑහෙන ඉන්නවා ඇත්තටම හොඳේ. අපිට ඕනේ මේ
මේකෙන් ටිකක් ලොකු මාළු ටිකක් අල්ලලා හරි වැවට දැම්මු කීයක් හරි දැම්මුත් කී දිනක් හරි දැම්මුත් ලිස්සුවා ඕයි පෙරපොත් ගන්න මේ හදා ගන්න ඕනේ ගයිස් මොකද මේ ඔන්නෝකේ මේ කකුල තුවාලුණා නේ කකුල තුවාලත් තුනා ඉතින් කරන් දෙයක් නැහැ ඉතින් මොකද මේ අපි හදන්නේ මේ චන්ඩිකාවේ සත්භාවයේ මේ බැම්ම ඔය දිගටම තියෙන බැම්ම මේ සත්භාවයෙන් මේ සෙරපුව කඩාගෙන තමයි වැඩ කරන්න දෙයක් නැහැ ඉතින් මොනව කරන්නේ ඔක්කොම ඉන්න මෙතන ගියක් කරේ හම්බ කරන්න බලාගෙන මේ අපි එනවා ඉතින් මේ ඔබලා මේක දාන්න බලන්න මේක දාන්න අපි එනවා ඉතින් මේ මොකද මේකේ මේ සෑහෙන ප්‍රමාණයක් මේ කැල්ල තියෙන්නේ නේ අත්තර මේ ඔය කැන්න කියන්නේ මේ ලිස්සුවා මේ කකුල තුවාලනවා කකුල තුවාලනවා මොකද මේ පව් වැඩක් කරන්න වෙලනේ පින්කාර වැඩක් කරන්න වෙල තමයි එහෙම උනේ දැන් මේක දාගන්නත් ඕනේ දාගත්ත ඔන්න දාගෙන ඉතින් ආයෙත් ඉතින් යන්නේ මාළු මුදා ගැනීමේ මෙහෙයුම නේ දාගත්තා අපි යන්නේ මාළු මුදා ගැනීමේ මෙහෙයුම චන්දිකාවේ මාළු මුදා ගැනීම පොඩි මාළු ඉන්නෝනේ සූජුතුම් වතුර පට්ට සෙනගක් ඉතින් මේ කොට වෙilla මේ ස්පිල් එකට ගහගෙන ආපුවා මේ ඒilla මේ ස්පිල් එකට ගහගෙන ආපු කොටයක් වේ මේක ස්පිල් එකට ගහගෙන ආපු කොටයක් ඉතින් විල්ලර කොටයක් පට්ටි ස්පිල් එකක් තිබි මට ඔයගොල්ලන්ට මේ අර වීඩියෝ දැකලා ඇති ඔයගොල්ලෝ මේකේ චන්ඩිකාවේ ස්පිල් එකේ ඕන් තරම් මේ ඒකට මේ වගේ වීඩියෝ එකක් දැකලා නැතුව ඇති අන්න මාළුවෙක් අස්සට ගියා ඉතින් මොකෝ කරන්නේ පොඩි මාළු ඉන්නවා එතන අපි අන්න ලොකු මාළුවෙක් ගැහුවා මුනුත් හැංගෙනවා ඉතින් මොකෝ කරන්නේ උන් හැංගෙන උන්ගේ අරසාවට අපි එන්නේ උන්ව වැවට දාන්න ඒ වුණාට ඉතින් මොනව කරන්නද මේ අහුනොත් දානවා නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් ඉතින් උඩු ට්‍රයි එකක් දෙනවා ඉතින් ඉන්න කොහොම හරි මාළු කිව්ව දෙනෙක් කල්ලලා වැවට දාන්න පස්ටි ස්පිල් එක ගියා වැව කණ්ඩිය චන්ඩිකා වැව කණ්ඩිය ස්පිල් එක කරන්නේ මේකෙන් තමයි මේ මාළුවෙක්ද ගොඩින් එනවා මේ මුව මැරෙන්නේ නෑනේ මේ පේනවා යාළුවනේ අපි මෙහෙමයි මේ මුං අල්ලලා අපි මස් කියන්නේ මාළු කන්නවක මුකුත් නෙමෙයි අපි කරන්නේ මුං අල්ලලා මේ චන්ඩිකා වැවට දාන එක කරන්නේ හරිද නැතුව මේ අපි මුං කන්නවක මුකුත් නෙමෙයි දැන් කට්ටිය බණී මේ මුව තියාගෙන බොරුට ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා කියලා කිසි කරන්නේ නෙමෙයි මේ ඇවිල්ලා මේ අපි කරන්නේ මේක මේ සත්භාවයෙන් කරන්නේ බලන්න කොච්චර මලගෙඩියයි අනු ගියා කුමාර මල්ලි ඌ මේ ගියානේ ගියා කියන්නේ මේ දැම්මට පස්සේ ගියා
මේ ලස්සන ඉන්න හැඩ ගාලා ඉන්නවා. ඇයි වැටුණාද මේ පිසිදෙන මේ අහුනොත් මේ ගෙනල්ලා අතේ අරන් එන හොඳේ උඩින් විසි කරන්න එපා අපරාධේ පව් මැරෙනවා. අරගෙන විසිකරන්න එපා. ඒකද කියන්නේ විසිකරන්න එපා බං. අපි මේ බේර ගන්න ආපු මිනිස්සුනේ. කුමාර මේ එහෙම කියන්න එපා. මොකද මේ මේක මේ ඔයා දන්නවනේ මේක වෙන වැඩේ වීඩියෝ එක. මෙන්න මේ තව එකක් ඉන්න මු අල්ලන්න බෑ. මේ මල්ලේ මෙතන මේ ලොකු එකකින් අල්ලන්න බෑ. අන්න අද අස්සර ගියා ඔයි. නේ අපි ඇත්තට මේ මාළු මචං 100ක් අල්ලලාම අපිට පිංසි බැටරි හොඳයි. දිස්සන බලාගෙන ඔන්න මේ මෙන්න මෙයා තමයි මල්ලේ අල්ලන්න හොඳයි. ඔන්න අපි කොල්ල පෙන්නන්න එපේ. මේ සත්ක්‍රියාවට දායක වෙන දිස්සන පට්ට යන්න හොඳයි. මේ ගල් මේ කොබල බේබේ රයිට් ඔන්න එයා තමයි අල්ලන්නේ. එයා තමයි අල්ලලා මාළු දාන. දැන් එයා මාළු එක 20කට වඩා දැම්ම ඇතුළට වැවට. මේ මෙන්න ඉතින් ලොකු කිරිය ඔය. මේ මෙන්න ඉතින් ඉන්න මේ යන්න බෑ මේ මුනුත් මේ පව්කාරයෝ බා. අපි මේ බේරණ හදන උන් ගල් අස්සරින් කරන්නේ. අඩෝ මාළු අල්ලන මේ බල්ලෝ මාළු ටික අපි බේරනවා නේ. අරු මාළු අල්ලනවා. මේ විසික් කරන්න එපා. අල්ලලා හරි අතර ගන්නවා. අන්න හරි අල්ලනවා බය නැතු. නැත්තම් ඔක යනවනේ බා. right go ya එන්න ඒවා කරපු මේ උන්නක් ගියාකෝ අයියා සෑට දා ඕක බටව කීයක් ගහයිද බං ඉස්සරහට මේ මත බං කිලව්වේ ඔය නේ මේ අපරේ අපි කුමාර මේ ඉන්නේ ඕකත් පිනන්නේ බා ආන ගියා විදගෙන මෙන්න වතුර නෑ කුමාර. පට්ට වතුර ගයිස් මේ හරි නම් මේ පෙන්නන්නම් මේ පට්ට වේලා හොඳේ මාර මේ හවසත් ඉස්පිලි කළා මේ රෑ දැන් වතුර නෑ මේ I think kargasai me. Kargasai, only Aturune, Galitre. Again, the enemy Tanical Gallery did be pond Galiamadi.
මාළු ඉන්නේ ඇති වෙන්නේ අපර මේ ස්පිල් එක හොඳටම දාන හරිය මේ අර ඔයගොල්ලෝ වීඩියෝස් වල දැකලා ඇති අර චඩ්ඩිකාවේ ස්පිල් එක දාන වීඩියෝස් දෙක මේ හැරි තමයි හොඳටම වෙන්නේ මේ හැරි මේරි වතුර නැහැ සමහරට හෙට අනේ වැස්සොත් මෙහෙට යන්තම් හරි චුට්ටක් මේ ස්පීල් කරයි මේකදී මේ චන්ඩිකාවේ වැව් ඒ කියන්නේ වැව් තාවුල් පිටි අර ඉස්සරහට අපිට පෙන්නන්න බෑ ඔයගොල්ලෝ මම දවල්ට ඇවිල්ලා වීඩියෝ කරලා පෙන්නන්නම් මේල කියන්නේ ඔයගොල්ලෝ දින ග්ලාස් මේ ග්ලාස් තනකොට මේ වැව් පිටියේ ඉතින් මෙතන ඉඳන් මීටර් මෙතනින් ඇවිල්ලා මීටර් 15ක් 20ක් විතර ගියාස් තමයි වැව තියෙන්නේ. ඉතින් දැන් මේල මේ දාලා ඉතින් තුරු ඉතරගල්ල මෙතනින් මෙන්න මෙහෙම මේ මම ඔය පෙන්නන්නම් මෙහෙම මේක වතුර දානවා දානකොට හොන් ලස්සන හොන් ලස්සනද මේ වතුර දානවා වීඩියෝ එකක් දාන්නම් වෙන නන්ද බෝල් ගන්න දෙන්නේ අනික කල් ටික විතරයි මාළු ඇති වෙන්න අස්සවල කල්ලස්සවල මැරලා තව ටික දවසකින් ඉතින් මේ ස්පීල් එකට උදුරා පස්සේ තව කර කුණුගල කුණුනේ කියන්නේ මේ වෙනකුත් මේ ඉන්න මාළු මැරලා ඔන්න වැටලා පොඩ්ඩේ මේ අස්සේ ගල්ලස්සේ සෑහෙන මාළු ප්‍රමාණයක් ඉන්න ඉතින් උන් මැරලා තව ඉතින් දවස් දෙක තුනක් කරලා පට්ට කුණුගල මේ පාරේ යන්න බෑ මේ ස්පීල් එක පාරේ ඒක තියෙනවා මෙතන මේ පන්සලක් තියෙනවා පන්සල ගාවට යනකම් මේ පන්සල ගාවට යනකම් කෑල්ලු කියා ගන්නවා ඇඹිලි පිටියේ මේ සුන්දර ස්ථාන ගොඩක් තියෙනවා. ඒ වගේ පට්ටම ආතල් තැනක් තමයි ආතල් පට්ටම සුන්දර තැනක් තමයි මේ ස්පිල් එක චන්ඩිකාවේ මේක ලස්සනයි ඉතින් මේ කට්ටිය ඇවිල්ලා නාලා ෆොටෝ ගහලා ගොඩක් ඉතින් මේ ෆොටෝ ගහලා ඉතින් නාලා කරලා සතුටු වෙලා විනෝද වෙලා දැන් තමයි මේ දැන් ඉතිලා තියෙන්නේ මගේ ෆෝන් එකේ ඉතින් ෆෝන් එකෙන් ගන්න මේ වීඩියෝ එක අපි මේ හදිසි ආපු ඉඳලා මේ හදිසි කියන්නේ මේ අපි ආව මේ රෑක මේ ඉතින් ඔය ඉන්න මාළු ටිකක් වැවට තාලා යන චේතනා තමයි ආවේ. ඉතින් අපි දැන් මාළු 20ක් විතර දැම්මා සාමාන්‍ය ගානේ ඉන්න ඔය ගොඩක් ඉන්නේ මේ අස්සේ තමයි ඉන්නේ මෙතෙන් ඉවරයි චන්ඩිකාවේ මේ ගැට්ට පස්සර කරලා ගන්නම් මොන තියෙන ගැට්ට මේ තියෙන බැම්ම මේ තියෙන බැම්ම මේ ගැට්ට මෙතෙන් ඉවරයි චන්ඩිකාවේ හරි මෙතෙන් ඉවරයි මේ චන්ඩිකාවේ හොඳ මේ ටික තමයි ස්පීල් කරන්නේ නැත්නම් වෙන කොහොක ස්පීල් කරන්නේ මේ බැම්ම දිගට ස්පීල් කරලා මේ ඊට පස්සේ ඒගොල්ලෝ විතර පාක්යක් කියනවා මේතර ඒගොල්ලෝ විතර පාක්යක් තියෙනවා ඊට සතරේ ඒගොල්ලෝ පන්සල තියෙනවා මේ ගැම්ම මෙතනින් ඉවරයි චන්ඩිකාව
ජාතික ජනබලවේගයේ පෝස්ටර් එකක් ගහලා තියෙනවා. මොකද මේ මොකද තේරෙන්නේ නැහැ. නටනවා වයනවා පයින්නවා මේ උඩවලේ සීන් එක ගහලා තියෙන්නේ. ඉතින් මේ ජාතික ජන අරගල ව්‍යාපාරය මේ ඔක්කොම පට්ට මේ ජනතා විමුක්ති පෙරමුණේ සෙනග ගොඩක් ඉන්නේ. මේල කොළොන්න ආසනය මේ තියෙන්නේ. අපිට දේශපාලනයට නෑ. අපි දේශපාලනයට අපි කිසිම ලංකාවේ දේශපාලන සම්බන්ධව අපේ කිසිම මනාපයක් නෑ. මේ අපි ආයේ මේ චන්ද්‍රිකා සම්බන්ධ කියන්නේ මේ තියෙන මේ අර මම පෙන්නේ මෙතන ඉවර වෙන්නේ. ඔය බැම් මේ බැම් මේ ලංකාවේ පෙන්නන්නේ ඔන්නච්චරයි. ඔන්න ඔය ප්‍රමාණයට තියෙන බැම්. ඉතින් ඉහළ වතුර කඳුලක් අක යන්නේ හොඳයි. ඔය තියෙන ප්‍රමාණයට ඔය ප්‍රමාණයට වතුර කඳුලක් අකට නැතරේ බැම් ගනකම. ඔන්න ඔච්චරයි බැම් ගනකම. මේ තියෙන්නේ බැම්. මේක තමයි ස්පීකර් කරන්නේ. මේක තියෙන කිලෝමීටර් කිලෝ දුරට. එහා පැත්තේ ලොකුවට බැම් තියෙනවා. මේ පැත්තෙන් ඉතින් ඔන්න ඕකෙන් ස්පීකර් කරනවා. මට ඔහොම ගිරිච්ච මේ බැම්මෝ ඉතින් මේ අඩි 1යි 2යි 4යි 5ක් වගේ අඩි 4ක් 5ක් වගේ තව උස. ඉතින් ඕක තමයි ඉතින් ස්පීඩ් කරනවා කියලා මේකින් ඉතින් වැවේ වතුර පිරෙන දවසේ චන්ඩිගල් වැවේ වතුර පිරෙන දවසේ පිටාර දානවා. පිටාර දානවා මේ බැම්මෙන් දානවා. ඉතින් මෙතන මේකෙන් ගලා යනවා. යනකොට මිනිස්සු වෙලෙ මෙතන නානවා. මේ පාරේ යන්න බෑ. මේ පාරෙන් ගිහින් වෙලා මෙතන මේ කදුගස්සාට යන්න පුළුවන්. ඒ පාරට යන්න බෑ. ඉතින් චන්ඩිගල් ඇමිලි විදිය සෙන්ටරෙන් දින් කෙලින්ම හයිකෝට් එක පාරේ ආවට පස්සේ හයිකෝට් එක ගාව බෝගහ පහු කළා. එහෙම ඉස්සරහට එනකොට මේ චන්ඩිගල් වැව සෙට් වෙනවා. ඊට පස්සේ වැව ගාවින් මේ පාර දිගේ ගියොත් මේම ගිහලා පන්සල ගාවින් මෙතනින් ගියොත් මේ කදුගස්ස ආට යන්න පුළුවන්. මේ ඒක තමයි තියෙන්නේ. මේක මේ චන්ඩිගල් වැව මෙච්චර ලොකු වැවක මේ බැම්ම මෙච්චර යඩි 5යි උස. ඉතින් මේකෙන් වතුර පිටාර දානවා. මේකෙන් වතුර පිටාර දානවා. මේක ඔන්න මාළු වෙනවා. මේක මේ මේකෙන් වතුර පිටාර දානවා. ඉතින් ගැඹුරු වෙන මෙච්චරයි. අතේ බලන්න මගේ මේ අත මේ අත කිව්වට පස්සේ මට මේ පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා. මේ ඉන්නේ මේ අපේ නෝනාගේ නම අමල්කා. මේ අමල්කා කියන්නේ ඒ අක්ෂරකට මෙහෙට වෙලා තියෙනවා. මේ මගේ නෝනාගේ නම අමල්කා. මේ අමල්කා මේ මගේ නෝනාගේ නම. ඒක තියෙනවා මෙතන ඉතිහාස ගොඩක් තියෙනවා මේ බෑන්ඩ් වල. නැත්නම් මේ ආසෙන් දාපු දේවල් මට මේ හම්බ වෙච්ච දේවල්. ලංකාවේ ප්‍රබලයේ බෑන්ඩ් එකක්. ඊට පස්සේ මේ බෑන්ඩ් 4ක් තියෙනවා. මම රත්තරන් මුදුමාල මුකුත් දාලා මේ මුද්දරත් ඉතිහාසයක් තියෙනවා. මේ මුද්දරත් ඉතිහාසයක් තියෙනවා. මේකට තියෙන මේ මං කියෝනේ මේ ඔක්කොම මේ සමරු සටහන්. ඒ වගේ තමයි මේ අපි ඒක වඩන්නේ මේ වැවේ ගැඹුර මම මේ පෙන්නන්නේ. මේ අත මෙන්න අත ඔන්න මේක කොච්චර තියෙද වෙන ඔච්චර ගැඹුරු මේ. ඉතින් ඔන්න ඔච්චර ගැඹුරු මේ වගේ මීටර් 800ක් කියලා යනකොට ඉස්සරහට මේක ඉස්සරහට මීටර් 800ක් විතර යන්න පුළුවන්. 800ක් මේ මාළුවෙක් කිරේ යන්න 800ක් විතර ගියාට පස්සේ
ඉන්න හරියට විතර වතුර තියෙනවා. ඉන්න මේ තනිකර වැව් තාවුලේ තනකොළේ. දැන් මේක වතුර හිඳිනකොට පට්ට ගඳයි. තනකොළේ. තනකොළ ගස් තියෙන මේ තීච්ච තනකොළ ගස් තියෙන්නේ. මේකෙ මේ යන්න පුළුවන් පට්ට මීටර් 800 යන පුළුවන් එකාට වතුර හිටිනවා. ඔම්බේ වැව් බන්ට් එක දිගේ යන්නේ දැන් ඔයාලට පෙන්නන්න. වතුර නැහැ, ඇල්ටොත් නැහැ. හොඳයි. වතුර නැහැ දැන් මේ. මොකද ස්ටාර්ලෙක් ගන්න. මට මේ වීඩියෝස් පෙන්නන්න මේ එළිය මදි. නැත්නම් වලට ඇස පෙන්නනවා. මම ගෙනා මේ හදිසිය ආපු ගන්න ෆෝන් එකෙන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඒක මේ බලන්න මම කියන්නේ මේ ඇවිල්ලා නේද නේ. ඒ තරකොල් තියෙන්නේ. එද පල් වෙලා දැන් දවස් ගන්න නෙමෙයි. පල් වෙලා නේ. තනකොළ තියෙන්නේ. තනිකර මේ හරි ගැඹුරු නෑ මේ අඩියක් නෑ ඔය මැණික් කඩුව චුට්ටකුඩි තියෙන්නේ වෙන විතරේ ඔන්න ප්‍රමාණය තියෙන්නේ අපි දැප්පහම ඔන්න තියෙන්නේ අඩියක් නෑ වතුර කියන්නේ මේ හරිය ධනිස් හරියට විතරනේ මීටර 500ක් විතර යන්න ඕනේ ඊට පස්සේ ඉන හරියට යන්න මීටර 800ක් විතර යන්න ඕනේ මේවයි වැවුතාවුල් ඔක්කොම මේ හරියට කොහොම මේ හරිය නම් වැඩන්නේ මේ හරි මේ පොඩි පිරුම් ගහලා දැන් මේ වතුර ළමයි නිකන් මේ ඇවිල්ලා මේ මකරෙක් වගේ මේ මේ බලන්න මාරු කරනවා. මේ YouTube එකේ අපේ යන එක හෙලෝ මාළු කල්ලා ගැප්පෙනවා. මාළු කල් ලොකුයි ගින්න මේ හරි නෑ මාළු මම බැලුවා පොඩි මේ බලන්න මේ අස්සින්නෝ ගෝ මේ අපි ඉලංගේ මල්ලි මේ අපි සත්‍යාවට දායකන ඩයල් එකක් ඉතින් මේ සිගරට් බොරු ඈ බෑ මේ හීතලයි පට්ට හීතලයි සීතලේ තමයි අපි මේ කරන සත්‍යාවක් මේ මොකේ අපි අල්ලන මාළු කන්නටවත් මේ විකුණන ගමුනේ අපි මේ අල්ලලා කරන්නේ අපි මේ ඔක්කොම කරන්නේ කෙලින්ම මේ ආයි චන්ද්‍රිකා වැවට මුදා හරින්නේ හොඳේ ඒ ඉඳදී මේ පට්ට කට්ටක් කන්නේ මේ පට්ට හීතලයි දැන් රෑ 12 පහුවෙලා එකට විතර වෙලා අපි මේ දැන් පැය ගාණක් මේ තිස්සේ කරන්නේ ඉතින් මාළු අල්ලන ඉතින් මේ ලොකු පපසරියක් ලොකු අපසරියක් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේ අපි ඉතින් මේ සත්භාවයෙන් කරන්න ගියාවක් ඉතින් අපි try කරන්නේ කොහොම හරි ඉතින් වැඩි ප්‍රමාණයක් අල්ලලා වැවට දාන්න ඉතින් ගොඩක් අය try කරන ඉතින් වැඩි ප්‍රමාණයක් අල්ලලා විකුණන්න නැද්ද කුමාර ගොඩක් අය අල්ලලා විකුණන්න හරි කැමරා ගන්න හරි ගන්න අපි try කරනවා වැඩි ප්‍රමාණයක් අල්ලලා මොකද වැවට දාන්න මොකද විසික් කරන්න එපා අරන් විසික් කරන්න එපා වැවට මේ පෙන්නලා මේ නෑ දාන්න දාන්න අන්න මෙහෙම හරි මාළුවෙක් මෙහෙම මේ අපේ කුමාර පොඩි ඔමින කුමාර මේ අපි කුමාර ඔව් මේ ඉතින් මේ පාන යනකම් අල්ලගෙන ඉරලා දානවා ඉතින් මේ කරන් දෙන්නේ යන්න බෑ අම්මට ගසලා ගියේ නේ මේ ලොකු නැද්ද මේ තව ලොකු ඕනේ මේ කමන්නේ ඕන කමන්නේ මේ හොද්දර ගන්න නැහැ
මෙහෙමයි ඉතින් අපි සත්වායන් කරන්නේ ඉතින් මොකද සත්වායන් කරන කියන්නේ මෙහෙම හරි අපිට මේ මාළු වෑංජන කරන්න මේ ලෝකි කවුනා දාන්න පරිස්සමෙන් ලිස්සනවා අම්මා නෑ ඕකත් ඇති මොකද මේ කොල්ලේ නේ අවන වල කොබල අයි යෝ සැලරි අතරින්න එපා දාන්න ගියානේ සිංගානනේ කෝ වනද අයිසක මාළු මරන්න සත්තුවා මේ ජීවිත තමයි බේරගන්නේ හොඳේ අපේ කොල්ලෝ එන කියන්නේ දෙයක් කියන්නේ මේ පොදුරු කුඩිරි පුගේසේ වගේ මුදා ගැනීම අපේ ඇත්තටම ශ්‍රී ලංකා මුදා දෙමළ ජනතාව කියන්නේ සාමාන්‍ය ජනතාව මුදා ගැනීම මෙහෙමදී සිට වගේ මේ අපිත් මේ මොකේද බා මෙහරි ඒ සර්පේද්ද වන්දෝ ඒ අම්මට මොකද මේ යටේ ඉන්නේ මොකද බා මම දැකලා නේ මැරිලා නෑ මැරිලා නේ සුදු පාට නෙමෙයි ඈ මැරිලා දෝ කියන්නේ ඈ මේ සිරාට මැරලාද කියන්නේ ලොකු එක මැරලානේ ඒ මේ මල්ලි ඌ එළියට ගන්න බෑද මං අපරා ලොකු මාළුවෙක් කියලා හරි ඒක තමයි බලන්න මේ සෝජනී ඒදි මේ වසුත් නැතිරුනේ මැරලා නෙමෙයි ওই දේ තමයි තව දවස් දෙකක් කරලා මේ ඔක්කොම මේගොල්ලන්ට ඔක්කොම දැන් මේගොල්ලෝ යනවා ගල්ලස්සේ අපිට අල්ලන්න බෑ මොකද අඟුට්ටේ මෙන්න මේ ඉරණම තමයි අත්ෙන් යන්නේ බල හොඳේ මේක කිව්වොත් මෙන්න මේ ඉරණම තමයි අත්ෙන්නේ මේ තියෙන මෙట్లా ලොකු මාළු ඉතින් කරන් දෙන්නේ ඉතින් අපිට අන්න අතරත් සින්නර් ගල්ලස් ඉතින් අපිට අල්ල අහුරොත් උන්ගේ ජීවිතේ බේරනවා නැත්නම් ඉතින් ඕකටම ඉතින් තව ටිකකින් අන්නර වගේ මෙන්න මේ වගේ තමයි උඩ ඉන්නේ අපි බලන්න ඉතින් පුළුවන් තරම් මේ ජීවිත ටික බේරන්න මොකද මේ තව දෙකක් කරනවා මේ වතුර ඔක්කොම හිඳිලා යනවා හිඳිලා ඊට පස්සේ මේ ඔක්කොම ටික මේ මැරලා යනවා මේ අදට අද වෙනකොට මේ අද පිල්ල ඉවරනකොට තත්ත්වේ එල්ලන්නේ ලොකු මාළු අයියෝ ඉතින් මැරලා ඉතින් ඔය දේ තමයි යන්නේ ඉතින් මේ අල්ල අවුග යන් ගින්න යන්නේ නේද හා යා පොත් කිලෝයක් කරන්නේ බා ඈ කිලෝයක් කරන්නේ කකුල තුවලුණා ඒ වෙනදා ගලස්සරක ගියා ගන්න පුළුවන් ගලස්සරද ඔව් එහෙම ගන්න බෑ සම්මත් මරිය වුණා අවුල වුණා
මරණ ජීවිතය මේ බේරන්නේ හොඳේ. ස්තුති කරලා ගියා හොඳේ. මරණ ජීවිතය බේරුවේ ස්තුති කරලා ගියා හොඳේ. තාම ගියේ නේ මාළුවේ ඈතට. මෙතන ඉන්නවා. ඉන්න තාම ඌ යන්නේ මනේ ළඟින් අතරලා ඉන්න. අතරමයි උතත් දෙන්නේ නැතිනේ අපි. මත වෙන හැමෝම ගියදී මේ මාරේ ගොඩක් කියන්නේ අර දැම මාළු මෙතරලා මේ ගොඩක් මාළු ගියේදී මේ මාළුනේ මේ අතේම ඉන්නවා මේ මන් දන්නේ ඇයි කියලා අන්න ඇතට යන්නේ මාළු ළඟටම වෙලා ඉන්න කො එන්න සුදු එන්න මැනික මැනිකට මැනිකට වෙයින් යන්නේ මෙච්චර ලොකු ඉඩකඩක් තියෙනවා මේ ඔව් කියන්න මෙච්චර මේ ඉඩින් ජන්තිකා වෙයි දැන් අල්ල ටික දැන් ගොඩ ටිකක් කරලා දාලා තාම යන්නේ අගෙන තමයි ආවාදයක් අකමුන්නේ ඉන්නවා අතට පරිස්සමෙන් ඉන්න හොඳේ ඔයා යහුව ඉන්න බා කිසිම දෙයකට පරිස්සමෙන් යන්න අන්න යනවා ඈතට යනවා අන්න යනවා ඈතට යනවා ජීවිතයේ සමරකෙන් අපි සංවේදීකම් කියන එක සතසිව ඔක්කොම දෙන්නේ මැරලා දින මාළුවේ තව ඔයගේ දහස් ගණක් ඉන්නවා මේ ඕයි ඔළුවට ඇදුනේ ඔලි වතුර නැති විතර මොගොල්ලෝගේ උඩ කරගෙන බරස් නෑ අපි දැල්ලන් ගෙනත් දාන ඉතින් කරන් දෙයක් නැහැ ඉතින් අපි දන්නේ ඉතින් බරස් ඉතින් නැති කියන එක දන්නේ ඉතින් හරි වස්තර ගියා ටිකක් ඉතින් මොනවද තත්ත්වේ එයිනේ කියන්නේ අපි මේ අස්ස පස්සේ ඉඳලා හුවෙච්ච ටික දෙනේ මේ මැරලා නේ මු ඔක්කොම මැරලා ඉන්නේ ගල්ලස් ඉඳලා මැරිච්ච මාළුවේ තව ටික දවසින් මේ පැත්තේ යන්න බෑ කුණුකඳයි හොඳේ කුණුකඳයි කියන්නේ මේ දැන් මේ ගල්ලස් මේ වගේ ගල්ලස් ඉඳලා මේවා වතුර ඉඳනවා ටක් ගාලා හෙට වෙනකොට හෙට අවස වෙනකොට මේ වතුර නැති මේ වස්සේ ඉඳ මාළු ලක්ෂ ගාණක් ඉන්න කෝටි ගාණක් ඉන්න මේ ඒ මල්ලි මේ මේ මෙන්න මේ අරලා ගන්නවා මේ මෙතන මාළුවෙක් ඉන්නවලු විසික් කරන්න එපා බෑවට විසික් කරන්න එපා උඩේ ඉඳන් හදිසියේ මකට වැටෙනවා මැරෙනවනේ අල්ලන් එන්න ඔගොල්ලෝ උඩේ ඉඳන් විසික් කළා හදිසියක් ගන්න මකට වැටෙනවා මැරෙනවනේ අහිංසක සත්තු මැරෙනවා අපි ඉතින් බේරන්න කියලා මේ අල්ලලා උඩේ ඉඳන් විසික් කරන්න ඕනේ නැහැ අල්ලන් එන්න අර ලක්ෂයක් දැන් 250ක් විතර අල්ලලා දැම්මනේ මේ මෙන්න දා දාන්න ඔය මෙන්න වලේ ඉන්න සුපිරි මාළුවෙක් කොනේ මේ
ඔන්න සුපිරි මාළු දෙනෙක් සෙට් එකක් ඉන්න හොනේ. මේ වලේ සුපිරි මාළු සෙට් එකක් ඉන්න. පුළුවන් අද්දලගෙන. අර ගලේ හැපිද? මේ වෙතර ඉන්නු. බෑ උන් ගන්න බෑ. පුළුවන් අද්දානු. අද්දානු. කොහොමද මෙච්චර මේ වඩි? රහුණු. හොඳ මාළු. මේ මුණ්ඩේ ගිහලා බදිමු. හරි. එහෙනම් මම ඔයාලට මේ මම මෙතන නවතිනවා කියන්නේ මේ වීඩියෝ එක නවත්තනවා. මේ තව විඩ ගොඩක් මාළු අල්ලන් තියෙනවා. දැන් රෑ 12:16යි. එතකොට මේ අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. තව එකකින් මැරිච්චු මේ ගල්ලස්සි පව් මේස සත්තු. සත්තු මරණ සත්තු ඉතින් මේ පව් ජීවිත ගන්න මේ අපි බලමු. ඉතින් මේ උපරිම අපිට එකක් දෙන්න පුළුවන් තරම් වැඩිපුර ජීවිත ප්‍රමාණය බෙරගන්න. බෙරගෙන අපි බවට මුදා හරින්න. මල්ලෙල උගලන්ට මේ පස්සේ හෙට දාන වීඩියෝ එක දැන් නම් ස්පීඩ් එක කරන්නේ නැහැ. තායිගේ මල්ල මේ තායිගේ මල්ල වගේ ඉන්න ඉතින් මේ සෑහෙන්න ඉන්නවා. අපි ගොඩ ගත්තේ ඇති මාළු තියෙන සෑහෙන්න. මේ ස්පීඩ් කරන්නේ බොරුවට මේ එන්න එපා. එම්බිලි පිටියේ චන්ඩිගාවට එන්න එපා. ස්පීඩ් කරන්නේ මේ ස්පීඩ් කරනකොට ආයි වීඩියෝ එකක් දානවා ඔයගොල්ලන්ට. හොඳේ. එතකම් මේ ඕකේ මේක බලන්න. ඉතින් අපි මේ try එකක් දෙනවා මේ වේරිච්ච කාන්තාරයක් වගේ මේකනේ. එක දවසේ මේ අද ස්පීඩ් එක නවතුනේ. අද ස්පීඩ් එක නවතුනා මෙහෙම නම් ඒතර හෙට වෙනකොට ඔයගොල්ලෝ හිතන්න කොහොමද මේ ඔක්කොම මාළු 99ක් හෙට මැරෙනවා. හරි මේ ඉන්නේ මේ අපිට අල්ලගන්න බැරින මාළු 99ක් හෙට මැරෙනවා. පැටව ලොකු ඔක්කොම එක්ක. ඒතකොට මේක මේ ඔය පැටව ඉන්නවා. පැටව ඉන්න දහස් ලක්ෂ ගණන්. මේ මරණෝ මේ කරන්න යන්නේ අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට අපි සම්පූර්ණ ශක්තිය උතන මේ අයිති වතුර පාරක් එන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒතර මේ ඔක්කොම පල්ලෙහාල්ල දොරවලට යයි. නැත්නම් මේ ඔක්කොම මරණ මේ පොඩි එකා ඉඳන් මේ හිතේ ලොකු එකා ඉඳන් මරණයි. ඉතින් අපරාධ ඉතින් මේක ඉතින් ජීවිතේ ස්වභාවය කරන්නේ. හරි ඕකේ දුකයි. ඔයගොල්ලෝ බැලුවන සන්තෝෂ වෙනවා. හරි ඕකේ තියන්න. මේ අමා හවුස්මේඩන් කියාගිව අපේ YouTube channel එක මේ අපි ඉතින් මේ අපි කරන්නේ ගෙවල් වලට සාතු සේවිකාවන් ගෘහ සේවිකාවන් ළමුන් බලා ගන්න අය දාන එක තමයි අපේ කරන්නේ. අපේ ජොබ් බිස්නස් එක. මම මේ බිස්නස් එක රමතේ මේ වීඩියෝ වල දැම්මේ මේ ඉතින් ඔයාලා ගෙදරට ගෘහ සේවිකාවක් ගෙදරට කෙනෙක් සාතු සේවිකාවක් කියන්නේ ඔය අම්මා තාත්තා සනීප බලා ගන්න එහෙම කෙනෙක් ඕන නම් මේ අපිට කතා කරන්න. අපේ අංකේ 070යි. අපි ඉතින් සාධාරණ මිලට මාසයක වගකීමක් ඇතුව මේ ආයතනයේ වගකීමක් ඇතුව උගලන්ට දෙන්න පුළුවන්. අපේ තියෙනවා ඔෆිස් ඇම්බිලි පිටියේ තියෙනවා. ඊට පස්සේ ආයේ හොරණ තියෙනවා. එතකොට මේ ඒ වුණ එකට කතා කරන්න පුළුවන්. ඒතර අපි මේ හොරණගේ නම්බරේ 070යි 48යි 66යි 979 නිරෝෂි කියලා මිස් කෙනෙක් කතා කරයි. ඊට පස්සේ ඇම්බිලි පිටියේ 076යි 571යි 375 මං කතා කරයි. ඔයාලට ඉතින් මේ ඔයාලා ගෙදරට ඔයාගේ ඥාතියෙ ගෙදර හිතේ ගෙදරට සාතු සේවිකාව ගෘහ සේවිකාව බබෙක් බලා ගන්න කෙනෙක්
ඕනනම් ඉතින් 070 48 60 නම්බරයට හරි 076යි 571යි 375 නම්බරයට කතා කරලා මේ කතා කරන්න. එතකොට අපි සාධාරණ මිලට මාස 6ක ආයතන වර්ගයේ සහිතව පළපුරුදු සේවිකාවක් දෙන්න. හොඳේ. හරි ඔකේ බුස්සන්නයි.